A-level සිංහල පේපර් එකේ දෙවැනි කොටස ඒ කියන්නේ ව්‍යාකරණ කොටස ඔන්න ඔයාලට MCQ 20ක් එනවා. ඒ MCQ 20 හැදෙන්නේ එක්තරා ආකෘතියකට අනුව. දැන් මම මෙතනදී 2022 පසුගිය ප්‍රශ්න පත්‍රය කතා කරනවා. බලන්න ඔයාලට මුලින්ම උපදෙස් දීලා තියෙනවා එක් එක් ප්‍රශ්නයට වඩාත්ම ගැළපෙන පිළිතුර තෝරා යටින් ඉරක් අඳින්න. ඒ කියන්නේ පේපර් එක ඔයාලගෙන් අතින් බාර ගන්නවා. ඒක ඔයාලටයි ගෙදර ගේන දෙන්නේ නැහැ, කොටු කොළ දෙන්නේ නැහැ. යමු පළවෙනි ප්‍රශ්නයට. මූර්තජ අක්ෂර පමණක් අන්තර්ගත වර්ණය තෝරන ළමයි පළවෙනි ප්‍රශ්නේ හැමදාම හැදෙන්නේ අක්ෂර වර්ගීකරණයෙන්. දැන් මේ ප්‍රශ්නේ දිහා බැලුවොත් වර්ණ පහක් තියෙනවා ඔයාලට තෝරන්න. බලන්න පළවෙනි වර්ණය දැක්ක ගමන්ම තාලුජ ෂයන් ඉන්නවනේ. එහෙනම් ඒක ඔන්න උත්තරය අයින් කරගන්න පුළුවන්. දෙවෙනි වර්ණේ ඔන්න සයන් ඉන්නවා. දන්තද සයන්න. ඊට පස්සේ තුන්වෙනි වර්ණය දිහා බලන්න. තාලුද ෂයන් ඉන්නවා. කෙලින්ම අයින් කරා. හතරවෙනි වර්ණය නම් දැක්කහම ඔක්කොම මූර්ධජ අකුරු වගේ. අපි පස්වෙනි එකට පොඩ්ඩක් යන්. පස්වෙනි එකේ තාලුද ෂයන් ඉන්නවා. ඒ නිසා උත්තරේ අංක 4. ඔයා පොඩි කාලේ නම් මූර්ධජ අකුරු ඉගෙනගෙන තියෙන නයන්නයි ලයන්නයි මූර්ධජ ෂයන්නයි විතරයි. හැබැයි ඔයා O level A level කාලේදී අක්ෂර වර්ගීකරණයේදී මූර්ධජ අකුරු ටික ඔක්කොම ඉගෙනගෙන ඇති. හරිද? දැන් මේ යන්නේ මතක් කරගෙන යෑමක්. හරිද? පාඩම් කියා දෙනව නෙවෙයි මේ. ඔන්න A level MCQ පේපර් එකේ දෙවෙනි ප්‍රශ්නය හැමදාම හැදෙන්නේ අක්ෂර වින්‍යාසයෙන්. දැන් මේ ප්‍රශ්නය දිහා බැලුවොතින් මුලින්ම බලන්නකෝ. රසාස්වාදය කියලා එකක් ඔයා අහලා නැහැනේ. ඉතින් එතනින් එහාට වර්ණය බලන්න බෑ. පළවෙනි වචනෙම්ම වැරදි කියලා හම්බුණා. පළවෙනි පිළිතුර අයින් කරා. ඊළඟට රසාස්වාදය නැවතත් මූර්ධජ ෂයන්නේ යෙදිලා. ඒ උත්තරේ ගන්නත් බෑනේ. දෙවෙනි උත්තරෙත් අයින් කරා. තුන්වෙනි උත්තරේ රසාස්වාදය නම් හරි. සඳලු තලය ඔයාට මතක නැහැ කියමුකෝ. විශ්ලේෂණය හරිනේ අනිවාර්යෙන්ම. මූර්ධජ ෂයන්නට පස්සේ මූර්ධජ නයන්නේ යෙදිලා විශ්ලේෂණය හරි. කාල ගුණය අපි කාලය ලියන්නේ දන්තජ ලයන්නෙන්. එහෙනම් කාල ගුණයත් හරි. ග්‍රන්ථ දූර වචනය හරි. උත්තරේ 3 වගේ. හැබැයි අපි 4 5ත් බලමු. 4 රසාස්වාදය හරි. ළමයි සඳලු තලය විශ්ලේෂණය බලන්න. විශ්ලේෂණය කියලා වචනයක් නැහැනේ ළමයි. එහෙනම් 4 වෙනි උත්තරේ එතනින්ම අයින් කරගන්න පුළුවන්. 5 නැවතත් රසාස්වාදය කියලා වචනයක් නැහැ. උත්තරේ අයින් කරා. උත්තරේ අංක 3. බලන්න කොච්චර ලේසිද කියලා. මේ ප්‍රශ්න වලට වැඩි කාලයක් ගත වෙන්නෙත් නැහැ. හොඳට ඇස්පෙනීමක් තමයි අවශ්‍ය වෙන්නේ. අපි යන් 3 වෙනි ප්‍රශ්නෙට. ඔන්න 3 වෙනි ප්‍රශ්නය සැකසෙනවා අකාරාදී පිළිවෙලින්. අකාරාදී පිළිවෙල කියන්නේ ළමයි හෝඩියේ අකුරු ටික තියෙනවනේ. අන්නේ අකුරු යෙදුණු පිළිවෙල අනුව වචන පෙළ ගැහෙන්න ඕන. දැන් එකම අකුර යෙදුනොත් ඉස්පිලි පාපිලි යෙදීම පිළිබඳව ඒ කියන්නේ සමස්ත පාපිලි යෙදීම පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. පිල්ලන් යෙදීම ගැන. හරිද? දැන් බලන්න. සද්ධර්ම රත්නාවලිය, සද්ධර්මාලංකාරය, සැලලිහිණිය, සාරාර්ථ සංග්‍රහය, සුභාෂිතය. ඔය වචන පහනේ මාරු වෙවි තියෙන්නේ. දැන් ඔයා එකින් එක බලන්නේ නැහැ මේකට උත්තරයක් ලියද්දි. ඔයාගේ කටු වැඩ කරන කොලේ ගත්තා. වචන පහ පහලට ලියලා ඔන්න අකාරාදිය ඔයා හදා ගන්න ඕන. ඔන්න බලන්න මම දැන් අකාරාදිය මෙතන මේ MCQ ඩිස්කෂන් එක ගන්න යන්නේ. මම ඔන්න හිතින් හදනවා. අපිට පන්තිය වගේ බෝඩ් එක පාවිච්චි කරන්න බෑනේ. දැන් උගන්නලා ඉවරයි. ඔන්න අපි දැන් කරන්නේ මේ උගන්නපුව මතක් කරගෙන යන්නේක. ඔන්න මුලින්ම සද්ධර්ම රත්නාවලියයි සද්ධර්මාලංකාරයයි මට මුලටම ගන්න පුළුවන්. ඇයි ඒ? අනිත් ඒවට පිල්ලන් යෙදිලා සා කියද්දි පිල්ලමක් යෙදිලා ඊට පස්සේ සැලලිහිණි කියද්දි පිල්ලමක් යෙදිලා සූ කියද්දි පිල්ලමක් යෙදිලා. එහෙනම් 1 2 එන්නේ සද්ධර්ම රත්නාවලියයි සද්ධර්මාලංකාරෙනුයි. ඔන්න මේ දෙකෙන් එක මොකක්ද කියලා අපි හොයාගමු. දැන් මේ වචන දෙකේම සද්දර් කියන එක ළමයි දෙකේම සමානයිනේ. එහෙනම් ඊළඟට මයන්නයි මායන්නයි තමයි අපි බලන්නේනේ. එහෙනම් ඔන්න මයන්න මුලට එනවා, මායන්න පස්සට යනවා. එහෙනම් සද්ධර්ම රත්නාවලිය තමයි 1. සද්ධර්මාලංකාරය 2. බලමු එහෙම උත්තරයක් තියෙදි කියලා. ඔන්න 1 2 දෙකම තියෙනවා. එහෙනම් උත්තරේ 1 හරි 2 හරි. ඊළඟට අපි බලමු. සාරාර්ථ සංග්‍රහය කියද්දි හෝඩියේ
ආයන්න ඊළඟට. එහෙනම් 3 සාරාර්ථ සංග්‍රහය. නිකම් උත්තරේ හෙව බලන්න කොයිතරම්නම් පේපර් එක ලේසිද කියලා. 4 වෙනි ප්‍රශ්නය ළමයි අඩුවෙන්ම ලකුණු ගන්න ප්‍රශ්නයක්. මොකක්ද අහන්නේ? නිවැරදි ප්‍රකාශය තෝරන්න. සමහර විට ඔන්න ඔයාලට දෙන්න පුළුවන් වැරදි ප්‍රකාශය තෝරන්න කියලා. හරි දේවල් 4කුයි වැරදි 1කුයි එක්ක. දැන් මෙතන හොයන්න ඕන මොකද්ද? නිවැරදි. එහෙනම් වැරදි නොවන එක. ඒ කියන්නේ හරි ප්‍රකාශය. අපි බලාගෙන යමු. යංශය සෑම විටම ව්‍යංජනයක් හා සංයෝගවම යෙදේ. යංශය කොහොමද සංයෝග වෙලා තමයි යෙදෙන්නේ. දැන් ඔයාලට මේක හරියට මොන්න මතක නැහැ කියමු. අපි අනිත් උත්තර දිහාත් බලමු. පදයක ආරම්භයේ යංශය යෙදිය හැකිය. යංශය යෙදිච්ච වචන ඔයාලා දැකලා තියෙද? යංශය මුලට යෙදිච්ච වචන නෑනේ. එහෙනම් දෙක අයින් කරන්න කෙලින්ම. යංශය ඕනෑම ව්‍යංජනයකට පසුව යෙදිය හැකිය. යංශය යෙදෙන්නේ නෑනේ ළමයි ඕනම ව්‍යංජනයකට පස්සේ. ඊට පස්සේ 4 යංශය සමග රකාරාංශය භාවිත වේ. නෑනේ ළමයි ඒ දෙක එකට යෙදෙන්නෙත් නෑනේ. 5 ය වෙනුවට යද ඒ කියන්නේ යංශයද යංශය වෙනුවට යේද එහෙම යෙදෙන්නේ නෑනේ ළමයි සිංහලවල. එහෙනම් ඉතින් උත්තරේ අංක 1. ඔන්න ওই විදිහට තමයි මේ ප්‍රශ්න උත්තරේ ලේසියෙන්ම හොයාගත්තේ. මේකට නම් ඉතින් මේ භාෂා භාවිතය ව්‍යාකරණ භාවිතය මේව හැදිච්ච හැටි ගැන හොඳ අවබෝධයක් ඕන වෙනවා මේ ප්‍රශ්නය කරන්න. මේත් එක්කම අපි 5 වෙනි ප්‍රශ්නයත් බලමු. එතකොටම කියන්නම් ළමයි 5 6 7 ප්‍රශ්න විභාගයට හැදෙන්නේ තත්සම තද්භව එක්ක නිෂ්පන්න කියන වචන වලින්. ඉතින් ඔන්න ඔය පාඩම පුළුවන් නම් ඔයාලට 5 6 7 කියන MCQ ලේසියෙන්ම ගොඩ දාගන්න පුළුවන්. දැන් මෙතන අහන්නේ එකිනෙකට අනුරූප වනසේ වචන යුගලයේදී ඇති වර්ණය. අනුරූප වනසේ කියන්නේ ළමයි පළවෙනියට දෙවෙනිය ගැලපෙන්න ඕන. මම උගන්වලා තියෙනවා තත්සම නම් තත්සමයක් එක්ක තත්සම පදයක්මයි යෙදෙන්නේ. තද්භව නම් තද්භව පදයක් එක්ක තද්භව පදයක්මයි යෙදෙන්න ඕන. ඒ කියන්නේ එක ජාතිය ජෝඩු තමයි ඔන්න එකට ගමන් කරන්නේ. මේ ප්‍රශ්නේ ශිෂ්‍ය කේන්ද්‍රීය අවුලක් නෑ. නිෂේධ බලය ෂේප් වගේ ඉන්ධන හිඟය බලන්න ළමයි මිනිස් ප්‍රජාව කියලා තියෙන්න බෑනේ. මිනිස් සමූහය. එහෙම නැත්නම් මනුෂ්‍ය ප්‍රජාව වෙන්න පුළුවන්. ඉතින් ඔන්න එක වැරදි කියලා හොයාගත්තා. ආක්‍රමණික ශාක හා පැරණි සිද්ධාස්ථාන මාපිය උපහාර ග්‍රහලෝක තරණය. ප්‍රශ්නය ඔන්න ටිකක් හිතා ගන්න අමාරුයි. අපි අනිත් වර්ණ දිහාත් බලමු. මම මේ උත්තර සාකච්ඡා කරන්නේ ඔයාලගේ ඔයාලා හිතන විදිහට ළමයෙක්ගේ මට්ටමින් හිතලා. හරිද? MCQ එක ගහන්න ගියාම මොහොම දේවල් වෙනවනේ. සත්ව හිංසා. ඕකේ. ගැමිදිරිය අවුලක් නැහනේ. ආරක්ෂක අමාත්‍යාංශය දෙකම බරයි අවුලක් නැහැ. කොවුල් සඳෙස. ඒක නම් ළමයි අවුලක් නැහැ තුන්වෙනි උත්තරේ. හරි. අපි 4ට යන් යුද්ධ භූමිය. එතනම වැරදීන් ළමයි යුද්ධ භූමිය වෙන්න ඕන. 4 උත්තරේ ඔන්න අයින් කරා. එතනින් එහාට කාලය වැය කරන්නේ නැහැ. ජනපති මැදුර හා උදා වැණුම භෞතික සැප. දවල් ආහාරය. මෙතන දවල් ආහාර කියලා අපිට සකස ගන්නත් පුළුවන්. භෞතික සැපතත් ප්‍රශ්න සහගතයි. 5 වෙනි වර්ණයක් එච්චරම ගැලපෙන්නේ නැහැ. ඒ නිසා ළමයි නැවතත් 2 3 දිහා බලද්දී අපිට පැරණි සිද්ධාස්ථාන බලන්න ඔන්න දැන් ටික ටික මතක් වෙනවා. පැරණි නෙවෙයි පෞරාණික සිද්ධාස්ථාන තමයි ගැලපෙන්නේ. 2 අයින් කරා. 3 වෙනි උත්තරේ හොයාගත්තා. දැක්කනේ බය වෙන්න එපා ප්‍රශ්නවලට. ටිකක් ප්‍රශ්නේ එක්ක ඉන්න. හැම වෙලාවෙම අයින් කරන්න පුළුවන් එක අයින් කරලා ඔයාට තියෙන උත්තර ගාන අඩු කරගන්න. එතකොට නිවැරදි පිළිතුරකට ලේසියෙන්ම යන්න පුළුවන්. ඊළඟට අපි 6 වෙනි ප්‍රශ්නට යමු. ළමයි 6 වෙනි ප්‍රශ්නය අනිත් පේපර්ස් වලත් බලන්න. තත්සම පද පමණක් යෙදී ඇති වර්ණය තමයි අහන්නේ දිගටම අලුත් සිලබස් එකේ. ඉතින් 6 වෙනි ප්‍රශ්නේ තත්සම පද. දැනට කවුරු හරි මේක බලනවා නම් පාඩම ලොකුවට දන්නේ නැති කෙනෙක්ට ඔයා හිතන්නකෝ බරට කියවෙන වචන ඔන්න තත්සම පද. හරිද? එතකොට අංක 1 ප්‍රකෘති විකෘති ආකෘති සංස්කෘති ඔක්කොම ශබ්දය වැඩියෙන් උච්චාරණය වෙන වචන අපිට කියවද්දි බරයිනේ. එතකොට අන්නේ උත්තරේ ඉතින් අපි දැනටමත් පාඩම දන්න ළමයි දන්න උත්තරේ 1 කියලා. අනිත් ඒවා දිහා බලන්න කාලය වැය කරන්න ඕනෙම නැහැ. දැන් දෙවෙනි උත්තරේ අපිට ගන්න බෑ දල නිසා.
තුන්වෙනි උත්තරේ සංග නිසා ගන්න බෑනේ ළමයි. සංඥ කකුරු යෙදෙන්නේ තත් බවවලනේ. බලන්න 4 පැරණි ඇකාරයේ යෙදිලානේ ගන්න බෑ. 5 බැම ගන්න බෑ. දැක්කනේ එක උත්තරේ එකටක් ගාලා අඳුර ගන්න පුළුවන්. හොඳට පාඩම හොඳට අවබෝධ කරගනිපු ළමයට. 7 වෙනි ප්‍රශ්නය ළමයි අහන්නේ ඒකෙම අනිත් එක. තත් බව වචන පමණක්. හරිද? ඒ කියන්නේ ළමයි බර අඩු වචන. මම නැවතත් කියනවා මේ බර අඩු වචන කියලා මම මේ දැන් කියන්නේ දැනට අර මොනාම හරි කරගන්න හිතාගෙන MCQ ඩිස්කෂන් වලට සහභාගී වෙන්න ළමයි ඉන්නවනේ. අන්න ඒ අයට. එතකොට දැන් කම් දම් දූම ප්‍රේම බරයිනේ ළමයි. ප්‍රේම අපේ වචනේ පෙමනේ. අංක 1 අයින් කරා. හරිද? ඊට පස්සේ වක සක දුක ශෝක ගන්න බෑනේ ළමයි. ඔන්න දෙකත් අයින් කරා. 3 පස දශ විෂ දෙස ගන්න බෑ ළමයි. දෙස තියෙනවා පස තියෙනවා. අංක 4 බලන්නකො ළමයි. අඟන තොරඟ අකුරු රංගන තියෙනවා ගන්න බෑ. අංක 5 සුමිතුරු ලෞතුරු පිවිතුරු වෙසතුරු උත්තරේ අංක 5. මේ වෙද්දී MCQ 7න් 7ම හරි ළමයි ඉන්නවද? ඔන්න එනවා ළමයි සමාස පාඩම 8 වෙනි ප්‍රශ්නේ. ප්‍රශ්නේ කියවමු. ඔයාලට පේනව නේද මේ පේපර් එක තියෙන විදිහ? 8 අන්‍යාර්ථ විභක්ති අව්‍ය සහ විශේෂණ යන සමාස. හොඳට බලන්න. අනුපිළිවෙලින් දක්වා ඇති වර්ණය. මොකක්ද අනුපිළිවෙල කියන්නේ? පිළිවෙල. මේ දීලා තියෙනවට අදාළ ඒවා පිළිවෙලින් තියෙන්න ඕන. හරිද? එකම වචන සෙට් එකක් කරකවලා තියෙන්නේ උත්තර පහේම. එහෙනම් අපි පළවෙනි වර්ණයෙන් බලන්න පටන් ගමු. අන්‍යාර්ථ දස බල කියද්දී වෙනත් අර්ථයක් නෙමතු වෙන්නේ. ඔන්න එහෙනම් අන්‍යාර්ථ සමාසයක් තමයි දස බල. උගන්වලා තින්නේ ඔන්න 1 හරි 5ත් හරි. උත්තරේ තියෙන්නේ දැන් ඔන්න 1 හරි 5 හරි. 2 3 4 දිහා බලනවද? බලන්නේ නැහැ. ඇයි බලන්නේ නැත්තේ? ඔයාට හොඳටම ෂුවර් නිසා. ෂුවර් නැති ළමෙක් නම් බලන්න වෙනවා. ඔන්න අපේ ළමයට ෂුවර් දස බල ඔන්න අංක 1 තියෙනවා. උත්තරේ 1 හරි 5 හරි. විභක්ති සමාස. විභක්ති කියන්නේ ළමයි ඔන්න බලන්න. තැඹිලි තෙල් මොන තෙල්ද? තැඹිලි වලින් හදපු තෙල්. එහෙනම් අවදි විභක්තිය යෙදිලා එකතු වෙච්ච වචන විභක්ති සමාසෙට තැඹිලි තෙල් ගන්න පුළුවන්. උත්තරේ අංක 1 වගේ පේනෝනේ. අනිත් දෙකත් චෙක් කරගමු. අව්‍ය සමාස කියන්නේ අව්‍ය පදයක් මුලට යෙදිලා. මොනවාද අව්‍ය පද? නිපාතයි උපසර්ගයි. නිපාතයේ දෙන්නේ නැහනේ කොහොමත් ඉතින්. ඔන්න උපසර්ග පද. මේ බලන්න. බල කියන එක ඉස්සරහින් දූ කියන උපසර්ගයේ යෙදිලා දුබල කියන්නේ අව්‍ය සමාසය. නිල් මානෙල් ළමයි මානෙල් මල මොන මල්ද? නිල් මානෙල්, සුදු මානෙල්, රතු මානෙල්, කළු මානෙල්. මානෙල් කියන එක විශේෂණ කරලා ළමයි නිල් මානෙල්. 8ට උත්තරේ අංක 1. ලේසිනේ කතා කරගෙන යද්දි. ওই ගැම්මටම 9ත් බලමුද? කෘදන්තයක් නොවන පදයක් අන්තර්ගත වර්ණය තෝරන්න. ඕන කෘදන්ත මතක් කරගන්න. හැබැයි හොඳේ රහසක් කියන්නම්. කෘදන්ත පාඩමේදී හැබැයි විෂය දැනුමටත් වඩා සමහර වෙලාවට S2 පේනවනම් උත්තරය හොයාගන්න පුළුවන්. බලන්න. නිදන, කඩන, පතන, දුවන වර්තමාන කාල කෘදන්ත. බිසිරි, පැතිරි, ඉහිරි, වැතිරි කෘදන්ත. පැනීම්, දිවීම්, ලිවීම්, බැලීම් කෘදන්ත. ඉවසිලි, මැතිරිලි, පෙරලිලි, ගෙරවිලි කෘදන්ත. පිපුණු, වැටුණු, දරුණු, ගැටුණු. දරුණු කියන්නේ කෘදන්තයක් නෙවෙයි මෙතන. එහෙනම් උත්තරේ අංක 5. 10 වෙනි ප්‍රශ්නටත් අපි යමු. ප්‍රශ්නාංක 10 ක්‍රියාපද වලින් ප්‍රශ්නය යොමු වෙන්නේ පහත දැක්වෙන උද්ෘතවල තද කළු අකුරින් මුද්‍රිත පද අයත් ක්‍රියා වර්ගයේ පිළිවෙලින් දක්වා ඇති වර්ණය තෝරන්න. එතකොට ළමයි දිවි රන්වන් කැලුම් 1ට දුකික් දුක් දුරු වේවා. 3 නොවසව තෙපීම වෙත. 4 අවුද්බෝල් සත්තු දිනවන ලෙස. කවුද එහෙම ආවේ? ශක්‍රිය. හරි. මෙතනට ඒ වැඩ නැහැ. අපි යන් තද කළු අකුරෙන් දිවි තියෙනවා, වේවා තියෙනවා, නොවසව තියෙනවා, අවුත් තියෙනවා. ළමයි දිවි කියන්නේ මොන ක්‍රියාවක්ද? හොඳට මතක් කරලා බලන්න දැන් ක්‍රියාපද පාඩම. O level ළමයිනුත් hina වෙයි මේකට උත්තරේ නම් බැරි වුණොත්. දිවි දීලා. හරිද?
අතීත කාලය හැඟවෙනවා. පොඩ්ඩක් ගැටලු සහගතයි නේද? හරි. වේවා කියන්නේ ළමයි අනිවාර්යෙන් ආශිර්වාද ක්‍රියාවන්නේ. හොයන්න මෙතනින් ආශිර්වාද ක්‍රියා දෙකට තියෙන උත්තරය. මේ තියෙන 4 වෙනි වර්ණය. අන්න ඉතින් ඕක තමයි උත්තරේ. ඒ වුණාට අනිත් ඒවා චෙක් කරමු. නොවසව වසන්න එපා. මම ඔයාලට අනක් දෙන්නේ. විධි ක්‍රියාවක්. ඊළඟට ළමයි බලන්න out කියන්නේ මොකද්ද? ඇවිල්ලා ඉවරයි. ආවා. ඔහු ඇවිල්ලා ඉවරයි. out බෝසත්තු දිනවන් ලෙස පූර්ව ක්‍රියා. උත්තරේ අංක 4. MCQ 10න් මේ වෙනකොට හරි ගිහපු ළමයි ඉන්නවද? අපි ඉතිරි ටික ඉන්ටර්වල් එකෙන් පස්සේ කතා කරමු. මේ ඩිස්කෂන් යන එක හොඳයිනේ. නැවත ඔයාලට සබ්ජෙක්ට් එක මතක් වෙනවා. MCQ 20ම ගහන්න ළමයි මම ඔයාලට කියලා තියෙනවනේ. හරිද? කොහොම හරි MCQ පේපර් එකේ හොඳ ලකුණක් ස්කෝර් කරන්න. සාහිත්‍ය පේපර් එක බලන කෙනාගේ කෝණයක් යමු වෙනවා ළමයි පේපරේ බලද්දි කොච්චර කරුණු කරත් එපාර වගේ අක්ෂර වින්‍යාස වගේ නොසලකිලිමත්කම්. හැබැයි මේ MCQ ලකුණු ටික ව්‍යාකරණ ප්‍රශ්න වල ලකුණු ටික නිකම්ම ගොඩ දාගන්න පුළුවන්. MCQ 20ම අපි ගහමු. හරි නේද එහෙනම්? මේ 2022 පේපර් එකේ මුල් ප්‍රශ්න 10 කතා කරේ. ඉතිරි ප්‍රශ්න 10ත් අපි ඊළඟට කතා කරලා ප්‍රශ්න 20ම ඉවර කරමු.